නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදගං හිනයන්ති නිත්තිකා උපකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා समन्त चक्रवालेषु अत्रः गच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु संगमुक्तं ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස් සවන කාලෝ අයං බදන්තා දෛ සදහවත් කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වතුනි ඒ වගේම තමයි ධනංජය මහත්මයාත් ඒ පවුලේ සියලුම පින්වතුන් එකතු පහදා වෙලා මේ අවස්ථාවේදී සූදානම් කරනු ලබන්නේ කෘතගුණ සැලකීමක් හැටියට ඒ තමයි Tamanගේ පියාණන් අවුරුදු 64ක් ආයු වින්දනය කරලා මීට මාස 3කට කලින් අපාතරින් සදාටම සමුගන්ට යෙදුණා. මේ මහත්මාට පින් අනුමෝදන් කිරීමක් තමයි මේ අවස්ථාවේදී සිහිපත් කරනු ලබන්නේ. පින්වතුනි, අද මම ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරගත්තේ පඬිතයා Tamanගේ හිත දමනය කරගන්න පුළුවන් කියන මාතෘකාව. පින්වතුනි, එක්තරා කාලයක සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කවුද? අග්‍රස්ථාවකයන් වහන්සේ නමක්නේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේට ඒ කාලේ සිටියලු ළඟින්ම ආශ්‍රය නිශ්‍රය කරන පවුල. දැන් අපි ඔයාලව ළඟින්ම ආශ්‍රය කරනවානේ විචිත මහත්මයා, ඒ වගේම ධනංජය අයියා, සියලුම දෙනා අපි ළඟින් ආශ්‍රය කරනවානේ. ඒ වගේ සරියුත් හාමුදුරුවෝත් ළඟින්ම ආශ්‍රය කරපු පවුලක් තිබ්බා. මේ පවුලේ ඉන්නවලු පුංචි පුතේ. දැන් ඔය මහරහතන් වහන්සේලාට සාමාන්‍යයෙන් Tamanගේ හිතක් කියවන්න පුළුවන්. හිතක් කියවලා මොකක්ද එයා මේ ළඟට කරන්නේ? මෙයා පඬිතයිද, නුවණ කෙනෙක්ද, නැත්නම් අනුවණ කෙනෙක්ද කියලා බලන්න පුළුවන්. මහරහතන් වහන්සේලාට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පුළුවන්. දැන් සරියුත් හාමුදුරුවෝ දකිනවා මේ ගෙදර ඉන්න මේ පුංචි ළමයා, ඒ කියන්නේ පුතා, Tamanගේ පුතාට පුළුවන් පඬිතෙක් රහත් භාවයට පත් වෙන්න පුළුවන් අඩු වයසේදී. චූටි කාලෙදිම ඒ කියන්නේ මොලේ සෑහෙන්න ඒ කියන්නේ ප්‍රඥාවන්ත. නුවණයි ගොඩාක් කිව්ව ගමන් දෙයක් සාමාන්‍යයෙන් වැටහෙනවා. දවසක් මේ මුගලන් මහරහතන් වහන්සේ පවුලෙන් අහනවා මේ සාමණේ මේ පුංචි පුතා මහාන කරන්න පුළුවන්ද කියලා. මහාන කරන්න දෙන්න පුළුවන්ද කියලා අහනවා. හොඳමකට ගන්නනේ. ඊට පස්සේ මේ අම්මලත් කැමති වෙලා තාත්තලත් කැමති නැහැ. පොඩි හාමුදුරුවෝත් ඒ කියන්නේ පුංචි පුතත් කැමති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහාන කරනවා. දැන් ගුරු හාමුදුරුවෝ කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ තමයි ගුරු හාමුදුරුවෝ. හැබැයි මහාන කරේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ එයාගේ යට සාමාන්‍යයෙන් අපිට එහෙමත් ඉන්නවනේ සාමාන්‍යයෙන් ගුරු හාමුදුරුවෝ. ඒ ගුරු හාමුදුරුවෝ කියන විදියට උන්වහන්සේ කියන විදියට තමයි අපිත් ඉන්න ඕනේ. අපිත් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ යටත් වෙලා ඉන්නවා වගේ නෙමෙයි. හැබැයි අපිට තාම පොඩි, අපි හොඳ මග යන්න, එයාලා කියලා දෙනවා. ඔයාලට අම්මලා තාත්තලා කියලා දෙනවා වගේ. මේ පුංචි ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් පින්ඩපාතේ හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනවනේ. ඒ කාලේ හාමුදුරුවෝ ගොඩක් දැන් දානි ගෙනාවට ඒ කාලේ ගොඩක් හාමුදුරුවෝ පින්ඩපාතේ ගිහිල්ලා තමයි දානි හොයාගත්තේ. ඒ කියන්නේ උපයාගත්තේ. දැන් මේ පුංචි ස්වාමීන් වහන්සේත් මාස 8ක් ගියාලු පැවිදි වෙලා. මාස 8ක්. මේ පුංචි ස්වාමීන් වහන්සේට වයස කීයද දැන්? ඒත් අවුරුදු 7යි. අවුරුදු 7යි පුංචි ස්වාමීන් වහන්සේට වයස. අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ගේ වයස වගේ නේද? මේ පුංචි ස්වාමීන් වහන්සේත් එක්ක දැන් සරියුත් හාමුදුරුවෝ ඔය දෙනම පින්ඩපාතේ වඩිනවා.
පින්ඩපාතේ වඩිනකොට මේ පුංචි ස්වාමීන් වහන්සේ පොඩිනේ ඉතින් තේරෙන්නේ නැහැ වටපිට බල බල මොකද්ද වෙන්නේ මේ සබාදාමෙන් මට ගන්න පුළුවන් අදහස මොකක්ද ආදර්ශය මොකද්ද ඇයි මාව පැවිදි කරේ මොකටද Tamanගේ හිත පාලනය කරගන්න සහ මොකක් හරි මාර්ගයකට යන්න මෙතනින් ජීවිතේ නවත්තන්න ඕනේ කියන එකෙන්නේ පැවිදි කරේ සාමාන්‍ය ඊට පස්සේ මේ පුංචි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මගේ හිත කොහොමද මම මේ සබාදාමට අනුව පාලනය කරගන්නේ නේ තව කෙනෙක්ට බනින්නේ නැතුව කරහන්නේ නැතුව තව කෙනෙක් දිහා බලලා කුහක වෙන්නේ නැතුව අනුන් ගැන හිතනවට වඩා මම කොහොමද මම ගැන හිතන්නේ කියලා හිතුවානේ අපි ගැන හිතුවනම් ඇත්තටම අපිට දෙයක් අපිට කරගන්න පුළුවන් අපි හිතන්නේ අනුන් ගැනමයි සාමාන්‍යයෙන් දැන් ගෙදරක ඉන්න ගෘහමූලිකයා හිතන්නේ කවුද Tamanගේ පවුල ගැනනේ මම දාඩිය මාංශයෙන් හරියම්බ කරලා කොහොම හරි මගේ පුතුන්ට උගන්වන්න ඕනේ ඒ බිරිඳව බලා ගන්න ඕනේ කියන දෙයක් අනිවාර්යෙන් හිතේ තියෙනවනේ. ඒ වගේ මේ පුංචි ස්වාමීන් වහන්සේ බැලුවා මගේ හිත කොහොමද මම මේ තැනින් පාලනය කරගන්නේ කියලා. ඔහොම ටික දුරක් පින්ඩපාතේ යනකොට දැන් සැරියොත් ආඳුරුත් ඉස්සරහින් වඩන පොඩි හාඳුරු පිටිපස්සෙන් වඩිනකොට පොඩි හාඳුරු දකින්නවා කුඹුරක් තියෙනවනේ. මේ කුඹුරට ඇල මාර්ගයක් යන කුඹුරට වතුර අරන් යන්නේ ඇල මාර්ගය. මේ ඇල මාර්ගය දකින්න. ඇල මාර්ගය දැක්කාම පුංචි ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියලා. සැරියොත් ආඳුරුන්ගේ විමසනවා ස්වාමීනි මේ මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා සැරියොත් ආඳුරු මහණෙනි මේ තමයි මිනිසා විසින් සම්පාදනය කරගත් අපි විසින් සකස් කරගත් දෙයක් අපේ ජීවන උපායට සඳහානේ අපි සාමාන්‍ය කුඹුරක් උතින් කොටන්නේ ඕකට අපිට මොකක් හරි එක්ක ධනලාභයක් ලැබෙන්නනේ එහෙමනේ සාමාන්‍ය ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන යන්නේ ඔය සාමාන්‍ය කර්මාන්තයක් කරන්න ඒක නිසා සකස් කරගත් දෙයක් කියලා සැරියොත් හාඳුරු කියන පොඩි හාඳුරු මොකක්ද හිතන්නේ ඇයි අපිට වෙන දේවල් අපිට මෙහෙම සකස් කරලා හොඳට ලස්සනට තියාගන්න පුළුවන්. ඇයි මට මගේ හිත හොඳට තියාගන්න බැරිනේ? ඇයි මට මගේ හිත එක තැනකට හිත තියාගන්න බැරි කියලා මේ පුංචි ස්වාමීන් වහන්සේ හිත තව ටික දුරක් යනවා. යනකොට වටපිට බල යනකොට ඊට පස්සේ දකින්නවා ඊතල හදන්න. ඒ කාලේ සාමාන්‍යයෙන් ඊතල ගන්නවන්නේ ශිල්ප දක්වන්න වගේනේ. ඒ දේවල් වලට උපකාරී වෙන හින්දා මේ පුංචි ස්වාමීන් වහන්සේ ඒව හදන තැනක් දකිනවා. ඊට පස්සේ මේ පුංචි ස්වාමීන් වහන්සේ ඒත් අහනවා මේ මොකක්ද කියලා. ආයෙත් මොකක්ද දැන් අර ඇහෙන් ලස්සනට බලනේ කෙලින්ද කියලා බලලා හොඳට හදනවනේ අර ඊතලයක් හදනකොට පිළිවෙලට පිරිසිදුව. ඊට පස්සේ අහනවා මේ මොකක්ද කියලා සැරියොත් ආඳුරනවා. මේකත් මේ මිනිස්සුන්ගේ ජීවන උපාය සඳහා සකස් කරගත්ත දෙයක් ශිල්ප පෙන්වන්නේ ඒ සඳහා කියලා ඒ සැරියොත් මහරහතන් වහන්සේ කියනවා. ඊට පස්සේ ඒකෙන් පුංචි හාඳුර මොකක්ද හිතන්නේ? ඒකෙන් හිතනවා මේ ඊතලයේ කෙලින් තියනවා වගේ. තනි කෙලින්නේ තියෙන්නේ. ඊතලයේ කෙලින් තියනවා වගේ අපේ මේ හිත කෙලෙස් වලින් ගැටෙනව නේද? සෑහෙන්නේ. කෙලෙස් වලින් ගැටෙනවා. අනාගාමී කෙනෙක්ට නම් ඒක වෙන්නේ නැහැ. අනාගාමී කෙනෙක්ට Taman ගැන විතරයි Tamanට හිතන්න පුළුවන්. ඒ කියන්නේ වෙන දේවල් මොකද්ද මේ සමාජයේ ඒවා හිතන්න වෙලාවක් නැහැ. ඇයි සියලුම දේවල් දැකලා පාලනය කරගත්ත කෙනෙක්. පුළුවන් තරම් විපස්සනා භාවනාව වඩලා Tamanගේ හිත පාලනය කරගත්ත කෙනෙක්. ඒක නිසා අනාගාමී කෙනාට කවදාවත් වෙන කෙනෙක් ගැන හිතන්න වෙලාවක් නැහැ. Taman ගැන හිතන්න වෙලාව තියෙනවා. කොහොමත් අපි ජීවිතේ Taman ගැන හිතන්න ඕනේ. අනුන් ගැන හිතන එකම තමයි අපි ඒ කරන්නේ. එපා කියන දේම තමයි අපි කරන්නේ නේ. කැමැති එපා කියන දේම කරන්නේ. ඉතින් අර පුංචි ස්වාමීන් වහන්සේ හිතනවා ඇයි මට මගේ හිත පිරිසිදු කරගන්න බැරිනේ? ඇයි මට මගේ හිත ඊතලයක් වගේ ලස්සනට එක පෙළ. දැන් අපි හිතමු අපේ හිත ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් මම කාමරයට යනවා. කාමරයට යන්නේ මුලින්ම මමද මගේ හිතද? හිත ගිහිල්ලා ඉවරයි නේ. හිත ගිහිල්ලා මොකද්ද කරන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා හිත අපිට කලින් ඉස්සර වෙලා ඉවරයි. හිත සමාධිගත කරනවා කියන්නේ මොකද්ද? අපිට ඕන විදිහට හිත තියාගන්න. අපි කියන දේ අහන්න ඕනවා කියන දේ මම අහන්නේ. අපි කියන දේ අහන්න. මම කියන දේ අහන්න කියලා අපි අපේ හිත පාලනය කරගන්න බලනවා. හැබැයි අපිට ওই නිකන් හිතලා පාලනය කරගන්න බෑනේ. දැන් සමහර විට මේ බණ ඉවරුනහම ඊළඟට මොකද්ද වෙන දෙයක්. මේ බණ අමතකයි. මේ මොකද්ද මේ කරේ කියන එක අමතකයි ඒ ටිකට. සමහර විට ආයෝක මතක් වෙන වෙලාවක් එනවා.
ආන් එහෙම මතක් කරලා සතුටක් ලබනව නේද? ඒක තමයි පින හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි අනේ මට මේ පින්කම හරියට කරගන්න හම්බුන්නේ නැහැ. එහෙම හිතුවොත් එහෙම පවක් වෙන්නේ නැහැ. ආනිසංසය ලැබෙනවා. ඒ විදිහටම ලැබෙනවා. හැබැයි ආනිසංසය ගොඩාක් හීනි. ඇයි අපි ඒක පසුතැවෙනවනේ? එහෙම නෙමෙයි. අපි හිතන්න ඕනේ අනේ මම මේ දේ ලස්සනට කරා. සතුටුයි හිතට. සෑහෙන සතුටුයි. ඒකින්ද තමයි බුදුහාඳුරු කියන්නේ ඒ දෙයක් කරාම සතුට තමයි පින හැටියට පවත්. හැබැයි හොඳ දේවල් නෑ නරක දේවල් කරලා සමහරක් මිනිස්සු සතුටු වෙනවා. ඒක පව. ඒක පව. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් බැලුවොත් මේ පිනත් කරලා සතුටු වෙනවා නම් පව කරාම සතුටු වෙනවා කියන්නේ ඒ පවක්නේ කොහොම? අරක කුසලයක්. අපි උදාහරණයකට ගත්තොත් එහෙම බැඳීමක් කියලා දෙයක් තියෙනවන්නේ බැඳෙනවා. අපි පොඩි කාලේ ඉඳන්ම ලොකු වෙනකම් මොකද්ද කරන්නේ? හැම සිතුවිල්ලක් පාසා අපේ ඇඟට වද්දගෙන පුළුවන් තරම් අපිට අපේ ශරීරයට මේ මනුස්ස ආත්මයක් සමහර විට ආයි කවදාවත් ලැබෙන්නේ නැති මේ දහමක් කියන එක ආයි කවදාවත් අපිට දකින්න නැති වෙන දවසක් එනවා. හැබැයි අපිට මෙතනින් එහාට දකින්න නැති වෙයි. මනුස්ස ආත්මයක් ලැබෙන්නේ ඒ හොඳ මග යන්නනේ. මනුස්සාත්මයක් ලැබෙන්නේ සාමාන්‍යයෙන් හොඳ මග යන්න. මේක ලොකු දෙයක්. දැන් අපි ඕන තරම් තිරිසන් සත්තු වෙලා ඉපදිලා ඇතිනේ. බඩ ගාන සත්තුට කකුල් අතරේ සත්තුට ඇති වෙනකන් ඉපදිලා ඇති. දැන් මේ මනුස්සාත්මය කියන්නේ බල්ලොන්ට සාමාන්‍යයෙන් හිතන්න බෑනේ. සත්තුන්ට කිසිම සතෙක්ට හිතන්න බෑනේ නේ. හිතන්න බෑ. අපි හැබැයි අපිට හිතන්න පුළුවන් නේ. අපිට හිතන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මේ මනුස්සාත්මය එක දවසක් කියන්නේ අපායේ දවස් කීයක්ද දන්නවද? අවුරුදු කීයක්ද දන්නවද මේ මනුස්සාත්මය එක දවසක් කිය? අවුරුදු 1000 එක දවසක් මනුත්තා. කොහොම විඳවන්න ඕනේද නේ අපි පව් කරලා? අවුරුදු මෙරි කල්ප ගණන් විඳවන්නේ ඒකනේ. තාමත් විඳවනවනේ සමහරක් කට්ටියනේ. අපි ඒ කාලේ ඉඳන්ම දන්න කට්ටිය තාමත් විඳවනවනේ. ආන් ඒ වගේ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියනවා මේ පව කියන එක අපිට ඕනම වෙලාවක ඕනම තැනකදී කරන්න පුළුවන්. හැබැයි අපේ ජනමතයක් තියෙනවා පින කියන එක අපිට කරන්න අමාරුයි කියලා. හැබැයි ඒක ලේසි අර වගේ. ලේසි. පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා බුදුන් වඳිනවා කියන්නේ පිනක් නෙමෙයිද? පිනක් නේ. ඒකෙන් අපි සතුටක් ලබනවානේ. අපිට හොඳයි අපේ ජීවිතේ හරියනවා කවදකම හරි දවසක අපිට හරියනවා කියලා අපේ හිතට සතුටක් එනවා. නේ? ශ්‍රද්ධාවක් ඇති වෙනවා මහා සංඝරත්නය කෙරේ. මේ බුදුදහම කියන්නේ මොකක්ද කියලා අපිට හොයන්න හිතනවානේ. එතකොට අපි හොඳ මග යනවා. හැබැයි නරක කර ඉන්න කෙනාට ඒ නරකෙම තමයි වැටෙන්නේ. ඒ දෙයම තමයි හිතන්න ඕනේ. දැන් අපි හිතන්න පින්වතුනි බැඳෙන විදිය පොඩි කාලේ ඉඳන් හරිද? පොඩි කාලේ අපි අම්මගෙන් බඩෙන් එළියට එනවනේ. එළියට ඇවිල්ලා අපි හොයන්නේ කාගේ සෙවණද? අම්මගේ තාත්තගේ සෙවණනේ හොයන්නේ. පොඩි කාලේ ඉඳන්ම අම්මා තාත්තා. ඒ දෙන්නගෙන් අපි සතුටක් ලබනව නේද? ඒ දෙන්න අපිට කන්න බොන්න දෙනක් දෙනවා, අදින්න කරන්න දෙන කෙනක් දෙනවා. සතුටක් ලබනවනේ අපි. ඇත්තටම සතුටුයි නේ. හැබැයි ඒ වගේම නැති වුනහම දුකයි. සතුටක් ලබලා එතන ඒ සතුට නැති වෙනවා කවදාකම හරි දවසක. ඒ අම්මා තාත්තා මැරුණාම නැති වෙනවනේ සතුට. ඊට පස්සේ අපි කාගෙන්ද සතුට හොයන්නේ? කාගෙන් සතුට හොයන්නේ? එක්ක ස්වාමි පුරුෂයා නැත්නම් බිරිඳ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් අනිවාර්යෙන් අපි සතුටක් හොයනවනේ නේ. හැබැයි ඒ සතුට අපිට ලැබෙන්නේ නැහැ. සමහර විට ගොඩාක් සම්බන්ධතා තිබිලා එකපාරට නැති වෙලා යනවා. දුකයි. පුළුවන් තරම් ඒ දේ ගැනම හිතලා තවත් කුසල් රැස් කරගන්න. හැබැයි සමහරක් විට ඔන්න ඔය හේතුව හින්දා සමහරක් කට්ටිය ගොඩ යනවා. සමහරක් කට්ටිය පිනට බර වෙනවා. අපරාධේ මං ඇයි මේ වෙන කෙනෙක් වෙනුවෙන් කාලේ නහත්ති කරේ? මම වෙනුවෙන් දෙයක් මේ කාලේ මම වෙනුවෙන් දෙයක් කරගත්තා නම් හොඳයි. මම හොඳ මාර්ගයේ ගියා නම් බණපදයක් ඇහුවනම් අඩුම දැන් ෆෝන් වල කොච්චර තියෙනවද බණනේ? කොච්චර හාමුදුරුවෝ බණ කියනවද? කොච්චර බණ තියෙනවද? හැබැයි අපිට එක විනාඩියක් එකක් අහන්න හිතෙන්නේ නැහැ. මොකද්ද ෂෝට් එක දැන්? TikTok එක. TikTok එකේ තියෙනවා ගෙලින්ම පොඩි ෂෝට් කෑලි. ඕවා ඉන්නවා. සම්පූර්ණ බණම අහන්න හිතෙන්නේ නැහැ. ඇයි? නිකන් බෝරින් වගේනේ. එහෙම අහගෙන ඉද්දි නිකන් අවුල්. අර එක දිගට බණම විතරක් අහගෙන යනකොට ඔලුවට යන්නෙත් නෑ අර සින්දුවක් ගහනවා ඊට පස්සේ ආයෙ බණපදයක් ගහනවා. ඒක හොඳයි. එතකොට ටක් ගාලා ඔලුවට යනවා. තේරෙනවනේ දැන් සමාජයේ හැටිනේ ඕක. ඒක නිසා අපි බිරිඳගෙන් සතුට හොයනවා. බිරිඳගෙන් සතුට හම්බෙන්නේ නෑ. ඊට පස්සේ අපි කාගෙන්ද සතුට හොයන්නේ?
ඊට පස්සේ දැන් අර දෙන්න එකතු වෙලා විවාහ වෙලා සම්බන්ධතා ඇති කරන ටික දවසක් යනකොට ඒකත් එපා වෙනවා. ඊට පස්සේ අපිට හිතනවා මේකට 3 දිනක් කරගන්න ඕන. ඊට පස්සේ ළමයෙක් හදනවා. නේ? ඊට පස්සේ අපි ළමයාගේ ආවදේව කර කර ඔක්කොම කර කර ළමයා ඉස්කෝලේ යවේව මහා දුකක් විඳිනවා. හැබැයි ඒක ඇත්තටම පෞද්ගලික මිනිහෙට සතුටක් නේ. සතුටක් නේ සාමාන්‍ය ඔයාලට වගේ සතුටක් නේ. ඔයාලට කාඩුණත් ඒක සතුටක් ළමයෙක් හදලා ඒ ළමයා හොඳ මග යනවා කියන්නේ සතුටක්. හැබැයි අපි ඇත්තටම දැක්කොත් එහෙම ඒකට අපි බැඳිලා. බැඳීමක්. බැඳිනවයි කියන්නේම කුසලයක්. කෙලින්ම අකුසලයක්. බැඳීමක් නැති කරනවයි කියන්නේම කුසලයක්. වෙන කාගේ හරි බැඳීමක් නැති කරන එක නෙමෙයි. අපි තව තව බැඳීම් ඈත් කරගන්නවයි කියන්නේ කුසලයක්. හැබැයි අපි තව තව බැඳීම් ලං කරවෙන්නවයි කියන්නේ තවත් අකුසල් පිරෙනවා. ඇයි අකුසල් පිරෙනවද? අපි මේ ළමයාට බනින්න ඕනේ, ගහන්න ඕනේ, හදන්න ඕනේ, සේරම කරන්න ඕනේ. ඒ සමහර විට ළමයාත් පව පුරව ගන්නවා. ඇයි ළමයා අපිට බයිනවා? දැන් සමාජෙ නම් සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා ගහලා මරනවනේ සාමාන්‍යන්නේ. ඒ සියලුම දේවල් දැන් සමාජයේ වෙනවනේ. ඇයි මේ ලෝක විනාශයට තව ටිකයි. දැන් මේ 2500 ගණක් කියන තව චූටි කාලයනේ තියෙන්නේ. ඒකයි. මම දැන් මේ ලෝක විනාශය ලඟ වෙනකොට සාමාන්‍යයෙන් ගෙදර ඉන්න මිනිහවත් මරනවා. ගෙදර ඉන්න මිනිහව බණපතේ සඳහන් කරනවා ගෙදර ඉන්න මිනිස්සු ගහමරා ගන්නවා. සහෝදරකම් මුකුත් නැහැ. ඒව දැනෙන්නේ නැහැ. ගහමරා ගන්නවා. ඊට පස්සේ අපිට අර කෙනාගෙන් සතුට හම්බෙන්නේ නැහැ. Tamanගේ ස්වාමි පුරුෂයන් සතුට හම්බෙන්නේ නැහැ. ළමයෙකුත් ඇතුව දැන්. ඊට පස්සේ එතනින් ටික කාලයක් ගියාම ඒ ළමයාට හරියන්නේ නැහැ. ඒ ළමයාට බයිනවා. සමහරක් විට හොඳට හැදෙන ළමයි ඉන්නවා. හැබැයි අර සමහරක් විට නරකට හැදෙන ළමයි බනිනවා. ඒ ළමයාට පුළුවන් තරම් ගන්නවා වද දෙනවා නේද? ඒ ළමයාත් අපිට වද දෙන හින්දා තමයි අපි එහෙම කරන්නේ. නේ ඒ ළමයාත් හරියට කියන දෙයක් අහන්නේ නැහැ. එහෙම වුණාම අපිටත් ගහලා බැනලා තමයි ළමයි හදන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේ ළමයාට ඔළුවට දානවා දැන් ඔයා කසාදයක් කරගත්තා නම් හොඳයි. එයි සතුටක් නැහැනේ දුකක්. දැන් මේ ළමයා කොහොම හරි ගෙදරින් පන්න ගන්න ඕනේ. එතකොට සතුටුයි. ආයි දෙන්න එකටනේ. ඒ කාලෙට ගියා නම් හොඳයි කියලා හිතනවා නේ. දැන් අපිට උනත් දැන් ලොකු වුණාම හිතනවා අපරාධය අපේ චූටි කාලේ අපිට කිසිම දෙයක් දැනුන්නේ නැහැ. ප්‍රශ්න කියන එක ඔළුවටවත් දැනෙන්නේ නැති කාලේ යන්නේ චූටි කාලේ කියන්නේ. සාමාන්‍ය අවුරුදු 8න් පල්ලෙහා කියන්නේ නේ. ප්‍රශ්න කියන එකක් දැනෙන්නේ නැහැ උඩට. මොකක්ද මොනවද මේ අම්මා තාත්තා මොනවද කරන්නේ අපි වෙනුවෙන් කියලා දැනෙන්නේ නැහැ ඒ කාලේ. අපි පුළුවන් තරම් නටලා කරලා ඒ කාලේ හොඳටම ඉන්නවා. හැබැයි මේ බුදු මේ ස්වභාව ධර්මයට අනුව අපිට හැමදාම මේ විදියට ඉන්න බෑ. කවදාකම හරි දවසක වෙනස් වෙනෝනේ. රැලි වැටෙනවා. ඒකින්ද අපි අරයාගෙන සතුට හොයලා එයාට කියනවා ළමෙක් හදන්න කියලානේ. දෙන්න එකතුව විවාහයක් කරගෙන ළමෙක් හදන්න කියනවා. ඊට පස්සේ කවදාකම හරි දවසක බැඳිලා ඒ ගැනම හිතලා මැරිලා යනවනේ. තමන්ගේ ජීවිතෙන් හැබැයි අපිට කවදාක හරි මතක් වෙනවා මරණාසන්න වෙලාවේ. දැන් බුදුහාඳුරුණත් කියන්නේ මරණාසන්න වෙලාවේදී ඇඳට වැටුනහම කෙලීම මතක් වෙන්නේ පව් විතරයි. කරපු පින් මතක් වෙන්නේ නැහැ. ඒක මතක් වෙන්නත් අපි මතක් කරගන්න ඕනේ. එන්නේම ඔළුවට කරපු පව්. දැන් අපි සමහර විට ඔයාලට මේ බණ ටික ඇහෙනකොට ඔයාලට මතක් වෙනවා ඒත් ඔයා කරපු පව්. මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවනේ සාමාන්‍යයෙන් මම මෙහෙම කරා. දැන් මේකට අනුව මට මේකෙන් මේ විපාක ලැබෙයි කියලා අපිට හිතනවන්නේ. ඇයි ඒ? පව් කරගත්තා. නේ? පව් කරගත්තා හින්දා අපිට ඒක හිතනවා. හැබැයි අපි පින් කරගත්තා නම් හිතෙන්නේ නැහැ. හිතන්න ඕන. පින් කවදාවත් ඉබේ හිතෙන්නේ නැහැ. පින් එකපාරට ඉබේ කරන්නත් බෑ. හැබැයි පව් ඕන හැටි කරන්න පුළුවන්. සතුටෙන් කරන්නත් පුළුවන්, දුකෙන් කරන්නත් පුළුවන් නේ. පින් කරන්න සල්ලි යනවානේ. අද කාලේ හැටියට පින් කරන්න සල්ලි යනවා කියලා ජනමතයක් තියෙනවා. හැබැයි සල්ලි යන්නේ නැහැ පින් කරන්න නේ. ආඳුරු ඔයාලට කියනවද බලෙන් අටපිරිකරේ ඔයාලා පූජා කරන්න කියලා? නෑ. මේ පන්සලේ ආඳුරු කියනවද ඔයාලට බලෙන් අටපිරිකරේ පූජා කරන්න සල්ලි දෙන්න එහෙම කියලා කියන්නේ නැහැ. ආඳුරු ඒව සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තට. දුන්නත් එකේ නැතත් එකේ. නේ? හැබැයි ජනමතය තමයි මම අරයට වඩා හොඳට මේ පින්කම කරන්න ඕනේ. නේ? ඇයි එයාට නිකන් අපේ උසස් පවුලක් අපි එයාලා පහත් පවුල එච්චර හොඳට කරා. ඇයි අපිට මෙහෙම කරන්න බැරි කියලා දැන් ඒකිනොත් තවත් පින් කරගන්න නැහැ අද කාලේ. ඒකිනොත් කරන්න පුළුවන් තරම් අකුසල් රැස් කරගන්න එක තමයිනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද?
මේ ලෝකේ කරන්න අමාරු දෙයක් තියෙනවා නම් ඒ තමයි පින් කරන්න සහ Tamanගේ අම්මා තාත්තට ගෞරව කරලා ඒ දෙන්නට හොඳ දේවල් කරන්න. ඒ දෙන්නගේ මලකුණු අත ගන්න අපිට කවදාවත් හිතෙන්නේ. අපිට තරුණ කාලේ වෙනකොට අම්මලා තාත්තලා වයසට ගිහිල්ලානේ. එතකොට අපිට හිතනවා දනේ මේ ජරාව අත ගාලා සීරම කරලා පින් කරන්න ඕනේ, පිනක් කරගන්න ඕනේ කියලා හැම මිනිහටම එහෙම හිතෙන්නේ නැහැ නේ. හැබැයි අර බිරිඳත් එක්ක සතුටින් ඉන්නවා. අර දේ කරන්න හිතෙන්නේ. Tamanගේ වදාපු අම්මා ලේ ඉරි කරලා දීපු අම්මට අද කාලේ කොච්චර ගහලා බැනලා මොන තරම් අකුසල් රැස් කරගන්නවද නෑ නේද? වෙන කෙනෙක් හින්දා සමහර විට ස්වාමි දියණිය වෙන්න පුළුවන්. එයා කියනවා ඇති මෙහෙම එපා. ඔහොමයි නේ. අද කාලේ ඔය දේ ගොඩාක් අකුසල් රැස් කරගන්නවා ආවකින්ද. කවදාවත් කුසල් රැස් කරගන්නේ නෑ. පින්වතුනි ඒකින්ද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ කරන්න අමාරුම දේ කවදකම හරි කට්ටක් කාලා හරි මොකක් හරි කරලා ඒ දේ කරගත්තොත් කරගත්තමයි නිවන් දැක්කොත් නිවන් දැක්කමයි. එතනින් එහාට ඉපදීමක් තියනවද දුකක් තියනවද සතුටකුත් නැහැ. මැද ඉන්නේ. මුකුත් දැනෙන්නේ නැහැ. හැංගීම් දැනෙන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔය පන්සිල් පද පහෙන් එකක්වත් දැනෙන්නේ නැහැ. කෙලින්ම කුසල්නේ. ආයි මැදෙම ආයි මුකුත් නැහැ, ඉපදීමකුත් නැහැ, මැරීමකුත් නැහැ. මේක එහෙම නෙමෙයි කරත්තරෝදේ කරගෙනා වගේ ඉපදෙනවා, මැරෙනවා, ආයි ඉපදෙනවා, මැරෙනවා. බුදුහාඳුරෝ ඒ කාලේ කවුද? දැන් මම මේ කතා කරන්නේ මුගලන් හාමුදුරුවෝනේ. සරියුත් හාමුදුරුවෝ ගැන. හැබැයි මුගලන් හාමුදුරුවෝ කියන්නේ කවුද ඒ කාලේ? බුදුහාඳුරුවන්ගෙන් පස්සේ ඉඳපු ඉරිදිමතුන් අතර අගතනතුරනේ. ඉරිදිමතුන් අතර අගතනතුර තමයි මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ. මුගලන් හාමුදුරුවෝ ඕන වෙලාවක මුගලන් හාමුදුරුවන්ට අපායට යන්නත් පුළුවන්, දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. දැන් මිනිස්සු දැන් ඒ කාලේ ගොඩාක් හාමුදුරුවන්ට දිවසින් දකින්න පුළුවන් දිවස් තියෙනවා. ඒ කියන්නේ මිනිහෙක්ට මොකද්ද මේ ලෝකයට මොකද්ද මේ විශ්වය මොකද්ද කියලා දකින්න පුළුවන්. ඒ කාලේ රහතන් වහන්සේලාට. ඔහොම දකින්නකොට දැන් මුගලන් හාමුදුරුවෝ දකිනවා. මුගලන් හාමුදුරුවෝ දවස් ගානේ කාට හරි පිට වෙනවා. බුදුහාඳුරුත් එහෙම. බුදුහාඳුරුත් මේ ලෝක සත්‍යයට හැමදාම දවසකට ඕන කෙනෙක්ට පිට වෙනවා. උදේ පාන්දර නැගිටලා බලන්න මං අද කාටද පිට වෙන්නේ. පිනක් නේ. මගේ දහම කරුවරේ වැළඳ ගන්නවා නම් හොඳ මගේ යනවා නම් මට පිනක් නේ. එයා සතුටින්නේ. කවදාවත් යාට දුකක් කියන එකක් දැනෙන්නේ නැහැ මේ දහම වැළඳගත්තාම. හැමදාම සතුටින්. හැමදාම පිනෙන් පිරීලා ඉන්නේ නේ. ලස්සන ජීවිත ගත කරා. කවදාවත් ආයි මේ අනම්මනම් විදියට ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගෙන් කතා අහන්නේ නැහැ. මරුණාම උනත් කතා අහන්න ඕනේ නැහැ. නැත්තම් මරුණාම මොකද්ද කියන්නේ? අනේ ඕක මැරිච් එකම හොඳයි කියලා කියනවනේ. සමහරක් දැන් වැඩක් නැතුව ජීවත් වෙලා ඉඳලා අනම්මනම් වෙලදාම කරලා පුළුවන් තරම් නරක වැඩ කරලා ගමටත් පුළුවන් තරම් නරක වැඩ කරලා මරුණාම අනේ වැඩක් නැහැ කියලා කියනවද? නෑනේ. අනේ වැඩක් නැහැ කියලානේ කියන්නේ. අනේ ලොකු දෙයක් මැරිච් එක ගමටත් සතුටක්. හැමෝටම සමහරක් කට්ටිය හිනාක් දෙනවා. නේ නෑ එහෙම. හැබැයි එහෙම වරදකුත් නෑ. මේ මිනිස්සු ජීවත් වෙච්ච විදිහ අනුව. හැබැයි එහෙම නෙමෙයි හොඳම කරලා මේ ගමට පුළුවන් තරම් සේවයක් කරලා කෙනෙක් මැරුණාම අපිට දුකයි. අපරාධ මේ අඩුව ආයි කවුරු පුරවන්නද නේ? මේ අඩුව මේ ආයි කවුරු පුරවන්නද නේ? මේසන් බාස් කෙනෙක් මැරුණාම දුකයිනේ. ආයි පාටි කියලා ගේ හදාගන්නද නේ? අපරාධ. එයාටම කියලා හදාගන්න තිබ්බනේ. මේ අපේ ළමයාගේත් එයාට කියලා හදාගන්න තිබ්බා. කියලා එහෙම හිතනවනේ සාමාන්‍යයෙන්. එතකොට නිකන් දුකක් වගේ ඇති වෙනවා පොඩ්ඩක්. ඒක නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ කියනවා කිසිම සිතුවිල්ලක් Tamanගේ ඔළුවට වැඩිය ගන්න එපා. කිසිම දෙයක් වැඩිය හිතන්න එපා. දරුවෝ අම්මා තාත්තා කිසිම කෙනෙක් ගැන වැඩිය හිතන්න එපා. Taman ගැන ගොඩාක් Taman ගැන හිතලා බලන්න. මේ ජීවිතේ මම තව දුරටත් මෙතනින් එහාට කැරකි රෝදේ වගේ ඉස්සරහට යනවද නැත්නම් මේ මනුස්සාත්මෙන්ම නතර වෙනවද කියලා තමයි බුදුහාමුදුරුවෝ හිතන්න කියලා කිව්වේ. මනුස්සාත්මයක් ලැබෙන්නේ අහම්බෙකින්. එහෙම ලැබෙන්නේ නැහැ ලේසි. සමහර විට ආයි ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ආයි ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මුගලන් හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මුගලන් හාමුදුරුවෝ උඩට දිව්‍ය ලෝකෙට වැඩිහාම කියන්නේ ගොඩාක් පින් කරපු කට්ටිය ඉන්නේ. මිනිස්සුන්ට මේ ඇවිල්ලා කියන්නේ. මනුස්ස සමාජයේ ඉන්න මිනිස්සුන්ට ඇවිල්ලා කියන්නේ උඩට ගිහිල්ලා මේ ඉර්ති බලන වැඩම කරලා ඒ තියෙන කුසල් ඔක්කොම මොනවද කියලා කතා බහ කරලා දෙවිවරුත් එක්ක මේ මිනිස්සුන්ට ඇවිල්ලා කියන්නේ. කොච්චර හොඳයිද නේ? එහෙම පින් කරගන්න ඔයාලා.
කලින් මෙහෙම ඉඳලා තමයි දැන් හොඳ තැනක ඉන්නේ. දිව්‍ය ලෝකේ ඉන්නේ. අපාය යන්න ඉඳපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ පිහිට වෙච්ච හින්දා දිව්‍ය ලෝකෙ ගියා. ඕම කියලා මුගලන් හඳුරු ලස්සන කතා කියලා මේ බුදුදහමට මිනිස්සු ඇදලා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත දැන් හොඳටම ගමේ කවුරුත් ඒ කියන්නේ ගණන්වත් ගන්න නැති මිනිස්සුන්ටත් පිහිට වෙනවා මුගලන් හඳුරු. ඒකනේ හාමුදුරුවන්ගේ මේ සමාජයේ කවුරුත් එකයි හාමුදුරුවෝ. කවුරුත් උසස් නෑ මෙයා පහත් එහෙම කියලා කාටවත් සලකන්නේ හැම මිනිහටම එකයි. ඒ බුදුදහමේ හැටිනේ. බුදුහාඳුරුත් එහෙමයි සලකන්නේ. බුදුහාඳුරුව සමග ඉඳපු ශ්‍රාවකයොත් එහෙම තමයි සලකන්නේ සමාජයේ. ඒක නිසා මුගලන් හාඳුරුව අපායට වැඩියහම ඒත් ඇවිල්ලා කියනවා භික්ෂුන් වහන්සේලාට කියනවා. භික්ෂුන් වහන්සේලාටත් කියනවා දායකයන්ටත් කියනවා. මොකද්ද කියන්නේ? කවදාවත් ඒ අපායට නම් වැටෙන්න එපා. ඇයි මෙහි දවසක් කියන්නේ එහෙ අවුරුදු 1000ක් කියන්නේ සෙල්ලම්ද කියන්නේ මෙරි මෙරි ඉපදෙන ලෝදිය එකට වැටෙනවා ආයෙ එතනම ඉපදෙනවා ආයෙ පිච්චෙනවා ඔහොම වැටි මෙරි කල්ප ගාණක් ඉපදී පව් කරාම විපාකෙ එහෙමයි කොච්චරද කියලා කියන්න බෑ පින් කරාම අපි කියනවනේ මේකෙන් ලැබෙන විපාකය මෙච්චරයි මෙපමණයකට තක්සේරු කරන්න බෑ කියලා අපි කියනවන්නේ ආන් ඒ වගේ තමයි පව් කරාම පොඩි එක වෙන්න පුළුවන් සමහරවිට චූටි පවක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි විපාක දෙන්නේ දැන් අර පොඩි හාමුදුරුවෝ ඉන්නවනේ පොඩි හාමුදුරුවෝ හිතනවා මේ ජීවිතය කියන්නේ මහා වැඩක්ම නැති දෙයක් නේ මේ පංචස්කන්ධයෙන් අඩුම තරමේ අපි කිසිම දෙයක් අරන් යන්නේ එකම එක දෙයයි හොඳ නරක කුසල අකුසල ওই දෙක අරන් යනවා විඥානයක් එනවත් සමගම Tamanට මේ සමහර විට මේ ආත්මේ හොඳ ශරීරයක් හම්බෙලා ලස්සනට ජීවත් වෙනවනේ ගියාත්ම කරපු පින් ගියාත්ම කරපු කුසල් ඇයි විඥානේ පහව ගියේ ගමන් තව තැනක ඉන්නවා තව විඥානේ තව තැනක පෙනී හිටිනවා පෙනී ඉඳලා ඒ විඥාණයට පින් කරපුවා ඔක්කොම පළ දෙනවා ආත්ම ගාන ඕම මෙරි ඉපදෙනකම්ම පින් පළ දෙනවා පවුත් ඒ වගේම තමයි පවුත් ඒ වගේම විපාක දෙනවා අර පුංචි ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් සරියුත් මහරහතන් වහන්සේට කියනවා මම කුටියට වඩින්න මම මෙතනින් අතර වෙලා ඇයි අර මේ උදාහරණ දෙකයි දැක්කේ මේ සමාජයේ ඇයි පඬිත ස්වාමීන් වහන්සේලා පඬිතයි ඒ දැන් අද කාලේ පඬිතයි කියන්නේ වෙනම එකකටනේ ඒ කාලේ හැබැයි පඬිතයි කියන්නේ හොඳට බුද්ධිය තියෙන දෙයක් කිව්වහම ටක් ගාලා වැටෙන හින්ද තමයි ඒ කාලේ පඬිතයා කියලා කියන්නේ. පඬිතයා කියලා කියන්නේ පඬිත ස්වාමීන් වහන්සේ. පඬිත සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ පොඩි හාමුදුරුවෝ. අර උදාහරණ දෙකයි ගත්තේ Tamanට හිතුණා Taman කොහොම හරි මේකට උපායක් හොයා ගන්නවා මගේ හිත මම පිරිසුදු කරගන්න කියලා. ඒක කියන්නේ හිත එක්තැන කරගන්න කොහොම හරි උපායක් හොයා ගන්නවා කියලා මුගලන් හාමුදුරුවන්ගේ කුටියට වැඩියා. පාත්‍රාසිකුරු සේරම සරියුත් හාමුදුරුවන්ට බාර දීලා සරියුත් හාමුදුරුවන්ගේ කුටියට වැඩියා. කුටියට වැඩියාම දැන් උන්වහන්සේ කල්පනා කරනවා මොකද්ද දැන් මම කරන්නේ මගේ හිත කොහොමද මම පිරිසිදු කරගන්නේ කොහොමද මගේ හිත මං ඊතලයක් වගේ මගේ හිත මං සකස් කරගන්නේ තන්නේ කෙලි මට ඕන විදියට වාට ඕන විදියට මම ඉන්නේ ඒකනේ අපිට මේ ප්‍රශ්නනේ හිත අපිට ඕන විදියට නැති හින්දානේ හැමතැනම දුවන හින්දානේ අපිට ප්‍රශ්න මේ ලෝකෙනේ හැම කෙනාටම මේ සමාජෙටම ප්‍රශ්න තියෙන්නේ ඒකෙන් වෙන කෙනෙක් ගැන හිතනවා වෙන කෙනෙක් ගැන හිතලා දුක් වෙනවා කනගාටුවටපත් වෙනවා වැටෙනවා තව වලට වැටෙනවා පිනක් හිතෙන්නේ පින් කරලා අනේ මට මේ දේ කරා නම් හොඳ රැයට ඇඳට ගියාම මොකද්ද හිතෙන්නේ රැයට ඇඳට ගියාම හිතෙන්නේ අනේ එදා දවසම කරපු පව් අද මම මෙහෙම කරා හෙට මෙහෙම කරන්න ඕනේ හැබැයි අපි එක රැයක් ඔයාලා කල්පනා කරලා බලන්න ওই සබ්බපාපස් අකරණං ගාතාව තියෙනව නේද එක රැයක් ඕක කියලා නිදාගන්න තුන් පාරක් කියන්න ලස්සනට සබ්බපාපස් ගාතාව කියලා නිදාගෙන බලන්න හෙට උදේ වෙනකොට ලස්සනට ප්‍රබෝධමත් විදිහට නැගිටින්න පුළුවන් නරක සිතුවිලි නැහැ දැන් අර ඇඳට ගියාම කල්පනා කරනවා අනේ හෙට කොහොමද ළමයි පන්ති යවන්නේ වැස්සත් එක්ක කොහොමද හාමුදුරුවෝ කිව්වා වගේ නෙමෙයි නේද අපිනේ කරන්න ඕනේ දැන් කොහොමත් බැඳිලා ඉවරයි කරන්න වෙනවා ඕක බැඳෙන්න කලින් හිතන්න තිබ්බා හැබැයි ওই ළමයි හදලා බැඳෙන්න සියලුම දේවල් වලට බැඳෙන්න කලින් හිතන්න තිබ්බ අපරාධේ මෙහෙම කරගත්තොත් අපිට මේ නිදහස නැති වෙනව නේද කියලා ආන් ඒකයි අර චූටි හාමුදුරුවෝ කියලා කල්පනා කරලා Tamanගේ හිත පිරිසිදු කරගන්නවා අනාගාමී බවට පත් වෙනවා මොන භාවනාව වඩලාද විපස්සනා භාවනාව වඩලා Tamanගේ හිත අනාගාමී බවට පත් වෙනවා දැන්
ඇවිල්ලා කෙලස් ගැටෙන්නේ නැහැ. දැන් රූප දකින්නවා. හැබැයි රූප කියන්නේ මොකක්ද ආශාවක් ඇති වෙන්නේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. රූපයක් දකින්නවා. දැක්කා එතනින් ඉවරයි. ඒක එතනින් අමතකයි. ඕන් ඔය දේ තමයි අපිට හිතා ගන්න ඕනේ. රූපේ දැක්ක නෑ ඒ දේ හරි ලස්සනයි. එයා කොච්චර හැඩයිදනේ. කොහොම හිතනවනේ. ඒ රූපේ ගැන මෙනෙහි කරලා අකුසල් රැස් කරගන්න. අකුසල් නෙමෙයි. අකුසල්. ඒක එතනින් ඉවර කරලා දැම්මනම් ඉවරයි. නෑ තව හිතනවා අපරාධෙනේ මිස් කරගත්තනේ ආයි පාරක් යන්න ඕනේ කියලා ආයි පාරක් බලනවා පුදුවාන් තරම් ඒ දේම ගැන හිතනවා. ආන් එහෙම සිතුවිලි පහළ වෙන්නේ නැති එකට තමයි කියන්නේ අනාගාමී වෙනවයි කියන්නේ. අනාගාමී වෙනවා. දැන් මෙතනින් නවතිනවද පුංචි ස්වාමීන් වහන්සේ? නෑ. මේකේ මට තව තියෙනවා. අනාගාමී කියන්නේ පොඩි දෙයක් නේ. ඊට පස්සේ මොකද්ද? රහ. අනාගාමී අරිහත්. අරිහත් භාවයට මම කොහොම හරිපත් වෙන්නේ. ඒකත් වෙන්න ලේසි නෑ. පඬිතෙක්. හැබැයි අමාරුත් නෑ. පඬිතෙක් ටක් ගාලා හිතනවා දේවල්. ටක් ගාලා ඔළුවට වැටෙනවා. ඕනම දෙයක් ටක් ගාලා කිව්වාම එක සැරෙන් මේකට මේ දේ තමයි. නේ? දැන් මුගලන් හාමුදුරුවෝනත් ස්වාමීන් වහන්සේ හම්බුනාම දැන් මේ දෙන්න ගිහිකම් මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ දහම හොයාගෙන යනවනේ. ඕකෙන් සරියුත් හාමුදුරුවන්ට දහම හම්බෙනවනේ. සරියුත් හාමුදුරුවෝ එක බණ පදෙන්න සෝවාන් භාවයටපත් වෙනවා. වෙනස් මුගලන් හාමුදුරුවෝ මුළු ගාථාවම කියන්නේ. මුගලන් හාමුදුරුවන්ට මුළු ගාථාවම කිව්වහම තමයි සෝවාන් භාවයටපත් වෙන්නේ. වෙනස්ද නැද්ද? යාළුවෝ තමයි. හැබැයි දෙන්නගේ සිතුවිලි වෙනස්. දෙන්න හිතන විදිය වෙනස්. අර පුංචි ස්වාමීන් වහන්සේ අපිට වඩා ගොඩාක් හිතනව නේද එතකොට? මේ ජීවිතයේ යථාර්ථ ස්වභාවය ඈ අනිත්‍ය දුක්ඛකම ගොඩාක් විදිහට හිතනවනේ මේ පුංචි ස්වාමීන් වහන්සේ එතකොට. දැන් අනාගාමී භාවයටපත් වෙනානේ. දැන් සරියුත් හාමුදුරුවෝ කුටියට වඩින්න බලාගෙන ඉන්නවා. දැන් සරියුත් හාමුදුරුවෝ දාණය ගෙදරකින් දාණය වළඳලා ඔක්කොම ඉවර කරලා ඉවරලා පුංචි ස්වාමීන් වහන්සේට දාණය අරගෙන සරියුත් හාමුදුරුවෝ විහාරයට වඩින්න හදන්නේ දැන් කුටියට. වඩිනකොට දකින්නවා බුදුහාමුදුරුවෝ දිවසේ තව චූටිම වෙලාවයි තියෙන්නේ මුන්වහන්සේ රහත් භාවයටපත් වෙන්නනේ. තව චූටි වෙලාවයි තියෙන්නේ මේ පුංචි ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් වෙන්න. දැන් හදිස්සියවත් සරියුත් හාමුදුරුවෝ ආවොත් එහෙම මේක මග ඇරෙනවා නේ. මේක මග ඇරෙනවා. පොඩි අකුසලයකුත් තියෙනවා මග ඇරෙනවා. අර පුංචි ස්වාමීන් වහන්සේගේ චූටි අකුසලයක් තියෙනවා අරක මග ඇරෙනවා. ඒ වුණත් අනාගාමී වෙච්ච හින්දා ඒ අකුසලේ පහව යනවා. පින් කරන්න කියන්නේ ඒකනේ. පව් කරාමනේ ඔය සාමාන්‍යයෙන් අපි කියනවානේ කටින පින්කමක් කරාම චූටි පව් ආනන්තරේ පාප කර්ම හැරෙන්න චූටි පව් සේරම මිදෙනවා. ඒවලින් ඇත්ත. ඔය අපි නොදැන කරපු පව් තියෙනවානේ. සාමාන්‍ය අපේ කකුලට සතෙක් එහෙම පෑගිලා මැරුණා කියමු. ඒ පව් එහෙම සියල්ල අර කටින පින්කම යානිසං තද ගතිය. කටින කියන්නේ තදයි කියන එකනේ. කටින කියන්නේ තදයි කියන එක. පින කොච්චරද කියලා කියන්න බෑ කියලා තමයි එකෙන් කියන්නේ. කටින තදයි. ඔය වගේ පින්කමක් කර මාස 3ක් තිස්සේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරලා කටින පින්කමක් කරාම චූටි පව් සේරම නැති වෙනවා. හැබැයි අනන්තරී පාප කර්ම නැති වෙන්නේ නැහැ. ඒව නැති කරන්න බෑ. ඒවට අනිවාර්යෙන් විපාක හම්බෙනවම තමයි. ඒක නිසා අර පුංචි ස්වාමීන් වහන්සේට පොඩි පාපයක් ඉස්මතු වුණා. ඒ පාපේ බුදුහාඳුර මොකද්ද කරේ? අනාගාමී වෙලා නැති වුණා. අනාගාමී වෙච්ච හින්දා ඒ පව පහව ගියා. බුදුහාඳුර පැමිණියා කුටි ඉස්සරහට. බුදුහාඳුර සක්මන් කර ඉඳියා. ඇයි? දැන් සරියුත් හාඳුර ආවොත් එමත් මේක මග ඇරෙනවනේ. මම මෙතනින් සරියුත් හාඳුර නවත්ත ගන්නවා. බුදුහාඳුර දැක්කම ඒ කාලේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහනවමයි. ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලේ අනිවාර්ය ප්‍රශ්නයක් අහන බුදුහාඳුර දැක්කාම ඔළුවේ තියන් ඉන්නේ මොකක්ද ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අහනවා. දැන් සරියුත් හාඳුර වඩිනවා බුදුහාඳුර ඉස්සරහා ඉන්නවා. සක්මන් කරගෙන ඉන්න කුටියට වඩින්න යද්දිම මහණෙනි කියලා බුදුහාඳුර සරියුත් හාඳුරට කතා කරනවා. සාරිපුත්‍රයන් කොහෙද ඔබ වැඩි? මා මේ පින්දපාතේ ගන්න වැඩි. පුංචි ස්වාමීන් වහන්සේ මගදී ආවා. මම මේ දාණය වළඳලා පුංචි ස්වාමීන් වහන්සේට පින්දපාතේ අරන් ආවා කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරු දැක්කාම සරියුත් හාඳුරු අහනවා මේ ආහාර ගත්තාම අපිට ඇති වෙන්නේ මොකද්ද ස්වාමීනි කියලා. මොකක්ද ඇති වෙන්නේ? සතුටක්ද වේදනාවක්ද? වේදනාව. සතුටක් තියෙනවා. ඒ මොහොතේ සතුටක් තියෙනවා. හැබැයි අපිට කාලා දිරවද්දි හරි අමාරු නිදා ගන්න ඕනේ නේද? වේදනාවක් වේදනාව නිසා හටගන්නේ මොකක්ද? රූපයක්.
රූපයක් දැක්කහම අපි ඒ දේ ලස්සනයි කියලා කියනෝනේ වේදනාව නිසා රූපයක් හටගන්න. රූපේ නිසා හටගන්නේ මොකද්ද? ස්පර්ශයක්. අපිට ඒ දේ ඕනේ. මම මේක ඇහෙන් දැක්කා. හැබැයි මට මේ දේ ඇත්තට ඕනේ. ස්පර්ශ කරන්න ඕනේ. ස්පර්ශ කරන්න ඕනේ කියන්නේ මොකද්ද? ස්පර්ශ කියන්නේ සාමාන්‍යයෙන් ගැහැන් ළමෙක් දැක්කයි කියමුකෝ. ගැහැන් ළමයි අල්ලලා කතා බහ කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ස්පර්ශය කියලා. වේදනාව ඇති වෙනවා, වේදනාව නිසා රූපය ඇති වෙනවා, රූපය නිසා මේ ස්පර්ශය ඇති වෙනවා කියලා බුදුහාඳුරු කිව්වා. ඊට පස්සේ දැන් බුදුහාඳුරු දැක්කා, දැන් හරි. දැන් රහත් වුණා. චූටි හාඳුරු දැන් රහත් වුණා. ඒකින්ද කිව්වා සාරිපුත්තේනි දැන් ඔබ ගිහිල්ලා පොඩි හාඳුරන්ට දාණය පිළිගන්න කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ දැනගත්තා හරි. අනිවාර්යෙන් පුංචි ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න දෙකට මම උත්තර දුන්නනේ. අර උත්තර දෙකයි දුන්නේ. අර ලස්සන උත්තර දෙකක් දුන්නා. ඒ උත්තර දෙකෙන්ම තියෙන පඬිතකම හින්දා Tamanගේ හිත පිරිසිදු කරගෙන රහත් භාවයටපත් වුණා. නේ? ඊට පස්සේ දානේ පූජා කරනවා. පූජා කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් හවසට දැන් මේ එදා දවස හවස් වෙනකොට ඔක්කොම හාමුදුරුවෝ එන්න ඕනේ බුදුහාමුදුරු හම්බෙන්න. දැන් 500ක් ඉදියත් 500 ස්වාමින් වහන්සේලාම එන්න ඕනේ. බුදුහාමුදුරු හම්බෙන්න. හවසට බුදුන් වැඳලා ඉවර වුණාම අනිවාර්යෙන් මේ බුදුහාමුදුරු බහැ දැකලා එදා වෙච්ච සිද්ධි සේරම කියන්න ඕනේ. එදා දවසේම අර මේ මොකද්ද දන්නවද කතාව උනේ? එදා දවසේම අර අවුරුදු 8ක පුංචි ස්වාමින් වහන්සේගේ රහත් වීම පිළිබඳව තමයි එදා දවසේම කතාව උනේ. බුදුහාඳුරුත් ලස්සන උපමාවක් දේශනා කරන ඔය කතාව කියලා. ඊට පස්සේ බුදුහාඳුරු කියනවා ගාථාවක්. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා කියලා බුදුහාඳුරු දේශනා කරනවා. මොකක්ද දන්නවද ඒකේ තේරුම? වාරි කර්මාන්ත කරන වාරි කරුවෝ ඉන්නවනේ. ඒ කියන්නේ ඇලදොල ගංගා හදන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු Tamanගේ හිත හදාගන්න නැතුව ඒ දේවල් හදනවනේ. ඒ දේවල් හදනවා වගේම ඊවඩුවෝ ඉන්නවනේ. ඊවඩුවොත් හදන්නේ ඔය උපකරණ සාමාන්‍යයෙන් ඊතල කෙලින් කර ලස්සනට හදනවා වගේ Tamanගේ හිත හදාගත්තා නම් කියලා අර පුංචි ස්වාමීන් වහන්සේ හිතුවානේ. හිත හදාගත්තා නම් පඬිතුයෝ ඉන්නවනේ. පඬිතුයෝ අනිවාර්යෙන් සතර මඟ සතර ඵලයන් විශ්වාස කරලා සතර මඟ සතර ඵලයන් සියලුම දේවල් দমনය කරනවා. ඒ කියන්නේ නරක දේවල් නැති කරලා හොඳ දේවල් ඉස්මතු කරගන්නවා කියලා තමයි මේ කතාවේ තේරුම හැටියට සඳහන් කරන්නේ. හොඳයි සදහවත් පින්වතුනි, මේ අවස්ථාවේදී හොඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් විදක්ෂවණය කරන්නේ ස්වාමින් වහන්සේ පාදෝවණය කරලා උස්සාසන මස්තකේ වඩා හිඳවල දැහැත් වට්ටිය පිළිගෙන ඒ සියලුම ආකාරයෙන් රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම කුසලානිසංස ධර්මයන් මේ ගෙවල් දොරවල් වලට අධිග්‍රහිත ඔය පින්වතුන්වත් මනවින් ආරක්ෂා කරන ඔය පින්වතුන්ගේ යාන වාහන ගෙවල් දොරවල් සියලුම දේවල් ආරක්ෂා කර දෙන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන බෝධියකට අනුව නිවනින්ම සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන්නේ ධනංජය මහත්මයාත්. ඒ වගේම තමයි අපේ කපුවිසිත මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනා මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ තමන්ගේ පියාණන් සහ තමන්ගේ සහෝදරයා වන තිලකසිරි මහත්මයාට නිදුක් නිරෝගී ඒ වගේම තමයි එතුමාගේ භවය සුගිත මුදිත භාවයටපත් වේවා. හොඳ භවයක් ලැබේවා. කවදාවත් දුකකට නොවැටි සැපවත් භාවයකටපත් වේවා. යම් හේතුවක් නිසා දුක් සිටිනන් දුකින් අත මිදී සැපයකට පැමිණෙත්වා කියන පිණිසිතුවිල්ලෙන් තමයි මෙම් පින්කම සිද්ධ කරන්නේ. හොඳයි අපි ආශිර්වාද කරනවා. ඒ මහත්මාගේ භවය සුගිත මුදිත භාවයටමපත් වේවා කියලා සාදු කියලා ඔය හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ ධනංජය මහත්මයාත් ඒ වගේම මේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. කරගෙන යන රැකී ආරක්ෂා වෙලෙලඳාම් කටයුතු සාර්ථකමත් භාවයටපත් වේවා. මේ පැමිණිලා සිටින පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකමත් භාවයටපත් වේවා. හැම දිනාටම දලදා හාමුදුරුවන්ගේ විජයශ්‍රී ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ විහාරස්ථානයේ සර්වඥ ධාතු මන්දිරයේ වැඩ සිටින සියලුම දෙවියන්ගේ ආරක්ෂාව
බැල්ම ඇති කෙරෙත්වා හැමදිනාම ප්‍රාර්ථනා කරන්නා වූ අජරාමර මහා නිර්වාණයම අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. දෙහැම දිනාටම තෙරුවන් සරණයි.